මගේ ඩීටේල්ස් අරගෙන අපි මෙහෙම කරමු කියලා මගේ කැමැත්තත් එක්ක මෙහෙම මේ ස්ටෝරි එක මෙහෙම හදමු. මේක එතකොට වීසා එකේදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, ෂෝ එකක් වෙන්නේ නැහැ කියලා හැම වෙලෙම කතා කරලා SOP එක හොඳට ලියලා තිබුණා. කොහොමද ඔයගලන්ගේ SOP එක කිව්වන් පස්සේ කොහොමද ඔයගලන්ට දැනෙච්ච දේ? SOP එක අපි රීඩ් කරද්දී තේරුණා ඒක ලස්සනට ස්ටෝරි එක වගේ ලස්සන මැච් කරලා හොඳට හදලා තිබුණා. සමහරක් ඒජන්ට්ස්ලා අපිට කිව්වා SOP එක පිළියම් කියලා. හැබැයි ආඩන්ස්ලාගේ මම හිතන්නේ මිස් කවුමදී කතා කරලා හැම වෙලේම මගේ ඩීටේල්ස් අරගෙන අපි මෙහෙම කරමු කියලා මගේ කැමැත්තත් එක්ක මටත් මෙහෙම මේ ස්ටෝරි එක මෙහෙම හදමු. එතකොට මේක මැච් වෙනවා. මේක එතකොට වීසා එකේදී මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, ෂෝ එකක් වෙන්නේ නැහැ කියලා හැම වෙලේම කතා කරලා SOP එක හොඳට ලියලා තිබුණා. ඒ කියන්නේ දැන් අපේ ගාවට එන ක්ලයන්ට්ලාගේ අපි කියන්නේ කියන්නේ අපි කියන දේ ක්ලයන්ට් දෙනවා. මේක මෙහෙම ආවොත් හොඳයි කියන දේ. එතකොට අපි ක්ලයන්ට් ඒකත් එක්ක ක්ලයන්ට්ගේ රික්වයර්මන්ට් එක සහ අපේ ප්‍රොෆෙෂන් එක පැත්තෙන් මේ දෙකම එකතු කරලා තමයි අපි වීසා එකක් සබ්මිට් කරන්නේ නේද?